හායි යාළුවනේ good morning. කොහොමද ඔයාලට? පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් ඊයේ දවස මම ගත කරපු විදිහ තමයි ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. උදේම නැගිටලා වතුර එකක් බීලා දවස පටන් ගන්නවා. ඊට පස්සේ කරන්නේ උදේ කෑම ටික ලෑස්ති කරගන්න එක. ඉක්මනටම හාල් ටික හොදලා රයිස් කුකර් එකෙන් තිබ්බා. ඊට පස්සේ බත් එක ඉදෙනකම් මට අනිත් දේවල් කරගන්න පුළුවන් නේ. කලින් දවසේ හදපු චිකන් කරි එකක් තිබ්බා. ඉතින් ඒක හින්දා උදේට එක මාළුවක් හදාගත්තාම ඇති. චිකන් කරි එක තිබ්බ හින්දා බණ්ඩක්කා කිරි දාලා හදාගත්තා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ්ට ඉක්මනටම කෑම එකත් ඔතලා දුන්නා. ඔන්න ඉතින් එයා වැඩට ගියා. ඊට පස්සේ ඉතින් මට ඉතුරු වැඩ ටික කරගන්න තමා තියෙන්නේ. ඔයාලත් ආසයිද මල් හදන්න? එළවලු එහෙම හදන්න? මං නම් ඉතින් මේ දේවල් වලට ගොඩක් ආස කෙනෙක්. පුළුවන් විදිහට ඉතින් මමත් මල් පැල ටිකක් හදලා තියෙන්නේ. කියන්නකෝ ඉතින් ඔයාලත් මේ දේවල් කරන්න ආසයිද? අපි දෙන්නට ගොඩ දවසකින් ගෙදර යන්න බැරි වෙච්ච හින්දා අද හස්බන්ඩ්ලාගේ අම්මා එනවා කිව්වා අපිව බලන්න. අපි කිව්වට ඉතින් මං විතරයි ඉන්නේ. මං ඔය බලන්නේ එයාලා එනවද කියලා. ඔය තියෙන ඉතින් අම්මා එනකොට අරගෙන ආපු දේවල් තමයි. එයා ඉතින් ගොඩක් ಜಾති ගෙනල්ලා තිබ්බා. ගෙදරට ඕන කරන හැමදේම වගේ එයා අපිට ගෙනල්ලා තිබ්බා. ගියාට පස්සේ ඉතින් මම බඩු ටික අස් කරන්න පටන් ගත්තා. අම්මලා අප් වෙලා ඉතින් මම වීඩියෝ නම් ගත්තේ නෑ. බඩු ටික අස් කරලා ඉවර වෙනකොට දන්නේම නැතුව රෑත් වුණා. දැන් ඉතින් රෑට උයන්න වෙලාව හරි. එහෙනම් එන්නකෝ ඉතින් අපි රෑටත් උයාගමු ඉක්මනටම. අද රෑට ඉතින් බටුයි කරවලා ඒකට තෙල් දාලා සම්බෝලයක් හදාගන්න තමා මම මේ හදන්නේ. මන්නම් කරන්නේ ඉතින් ඉස්සෙල්ලාම කරවල ටික බෙදෙන්න ඇරලා පස්සේ තමා බටු ටික දාලා ටෙම්පරාදුව හදාගන්නේ. ඔයාලත් මේ විදිහටද හදන්නේ? වෙනස් විදිහකට හදනව නම් මටත් කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. දැන් තියෙන්නේ ඉතින් පොල් සම්බෝලේ හදාගන්න. ඔය විදිහට ඉතින් පොල් ටිකක් ගාලා ලුණු ටික කපාගෙන මිරිස් කුඩුත් දාලා ලුණු කුඩුත් දාලා දිහිත් දාලා
හොඳට සම්බෝලේ අනාගත්තා. මං ඉතින් ඊයේ රෑට බත් කෑවේ නෑ. ඔන්න ඕවා තමයි මං කෑවේ. ඊට පස්සේ ඉතින් රෑට කාලා නිදාගත්තා. ඔය විදිහට තමා මගේ ඊයේ දවස ගෙවුනේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.